හෙලෝ කොහොමද ඔයාලා හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා චෙස්සිත් ඉෂාන් මගේ YouTube channel එකට. ඉතින් අද අරන් ඇවිල්ලා තියෙන්නේ රේලෝපිස් ඕපනින් එකේ තියෙන ඕපනින් ට්‍රැප්ස් කිහිපයක්. ඉතින් අපි කලින් වීඩියෝ එක බලුවා නම් කලින් වීඩියෝ එකේදී ප්‍රධාන වේරියේෂන්ස් මොනවාද කියලා කතා කරලා තියෙනවා මම. ඒත් එක්කම කොහොමද අපි ප්ලෑන් එකකට ඊට ටික අරගෙන යන්නේ. කොහොමද අපි පීසස් ටික ඩෙවලොප් කරන්න කියන එක කතා කරලා තියෙනවා. එහෙම යනකොට උනත් අපිට සමහර මිස්ටේක්ස් වෙන්න පුළුවන් අපේ ගේම් එකේදී. එහෙම වෙලාවෙත් තමයි අපි මේ වගේ ට්‍රැප් වලට අහු වෙන්නේ. ඇත්තටම ඕපනින් ට්‍රැප්ස් කියලා කියන්නේ ඕන තරම් තියෙනවා, ගොඩාක් තියෙනවා. ඒක නිසා අපිට එක වීඩියෝ එකකින් දෙකකින් මේ වෙන කතා කරන්න බෑ. වීඩියෝස් ගොඩක් දාන්න වෙනවා. ඉතින් ඔයාලා දිගටම අපිත් එක්ක රැඳී ඉන්න කියලා අපි බලාපොරොත්තු වෙනවා. හරි. එහෙනම් අද වීඩියෝ එකේ අපි රේලෝපිස් ඕපනින් එකට යන විදිහ හදාගමු පීසස් ටික. හරි. මෙතනදී බර්ලින් ඩිෆෙන්ස් එක තමයි ප්ලේ වෙන්නේ. බර්ලින් ඩිෆෙන්ස් එක කියන්නේ මොකක්ද කියන එක කලින් වීඩියෝ එක බැලුවා නම් ඔයා මේ වෙනකොට දන්නවා. හොඳයි. මෙතනදී වයිට් කරන්න පුළුවන් දේවල් දෙකක් තියෙනවා. එකක් තමයි එයාට ඕන නම් කාසල් කරන්න පුළුවන් ඔය විදිහට. එහෙම නැත්නම් එයාට පුළුවන් අර එයාගේ E4 වල ඉන්න පෝන් ගාඩ් කරන්න මොකක් හරි දෙයක් කරන්න පුළුවන්. එක්ක නයිට් එක ගේන්න පුළුවන් නැත්නම් එයාට D3 ප්ලේ කරන්න පුළුවන්. නමුත් D3 ප්ලේ කරන එක වැඩක් නැහැ. මෙතනදී නයිට් එක ගේන එකත් වැඩක් වෙන්නේ නැහැ. අපි කාසල් කරන එක තමයි හොඳම දේ. එහෙම කාසල් කරාට පස්සේ එයා හදිස්සියවත් E4 කට් කරොත් එහෙම එයා ට්‍රැප් එකකට අහු වෙලා තින්නේ. තේරුණාද? නයිට් එක ගේන එක වැඩක් නැති ඇයිද කියන එක මම ෂොට්ටක් එක්ස්ප්ලেইন කරන්නම් මෙතනදී. එක හේතුවක් තමයි ideal pawn setup එක හදාගන්න නයිට් එතනට යන එක ප්‍රශ්නයක්. මොකද අපේ ideal pawn setup එකේදී අපි ගන්නේ E4 D4 ඊළඟ අනිත් පැත්තේ C3. එතකොට දැන් C3 වල නයිට් කෙනෙක් ඉන්න එක අපිට ප්‍රශ්නයක් බාධාවක් නේද? ඒකත් එක හේතුවක්. අනිත් හේතුව තමයි මේ ට්‍රැප් එකට මෙයා අහු වෙයි කියන එකත් අපේ ඔළුවේ තියෙනවා. හරිද? දැන් ආදිස්සත් එයා දැන් කැපුවා කියලා හිතන ට්‍රැප් එකට අහු වෙන විදියට. එහෙම වුණොත් අපි කරන්නේ ඊළඟ විදිය තමයි E1 දාලා නයිට් ඇටැක් කරනවා. එතෙන්දී යාට කරන්න පුළුවන් දේවල් කිහිපයක් තියෙනවා. එකක් තමයි නයිට් අරන් යන එක. එහෙම නැත්නම් එයා නයිට් ගාඩ් කරන්න පෝන් කෙනෙක් මූව් කරනවා D5 වගේ. හරි D5 ප්ලේ කරා කියමු. ඒකත් එයා කරන වැරද්දක්. එහෙම වුණොත් අපි ඇටැක් කරනවා. එයා පිටිපස්සට යනවා. ඊට පස්සේ අපිට පුළුවන් ෆෝන් එක කපන්න. එයාට මේ නයිට් ගෙන් නයිට් එක කපන්න බෑ. මොකද ඒ නයිට් පුල් පින් වෙලා ඉන්නේ. ඒ නයිට් මූව් කරොත් එහෙම ඉල්ලීගල් මූව් එකක් වෙනවා. තේරුණාද? ඒක නිසා එයාට ඕන නම් පුළුවන් එයා නයිට් ගෙන් බිෂප් එක කපා ගන්න. ඒත් ඒක වැඩක් නැහැ. ඩිස්කවර් ඇටැක් එකක් වෙනවා. එතකොට චෙක් එකක් එනවා රුක් ගෙන්. ඒත් එකම එයාගේ ක්වීන් යනවා. තේරුණාද? ඒක නිසා එයාට ඒ දේ කරන්න බෑ. හරි? හරි. ඒ වෙනුවට එයා කරන දේ තමයි නයිට් අරන් යනවා පිටිපස්සට. ඒ වෙලාවට මොකද කරන්නේ? අපි සාමාන්‍ය විදිහට නයිට් ගෙන් E5 කට් කරනවා. එතකොට එයා නයිට් කට් කරනවා. අපිට දැන් මෙතනදී රුක් ගෙන් නයිට් ගන්න පුළුවන් චෙක් එකක් දෙන්න පුළුවන්. හැබැයි ඒක නෙමෙයි මෙතනදී කරන්නේ. අපි කරන දේ තමයි D4 ප්ලේ කරනවා. ඇයි D4 ප්ලේ කරන්නේ? ඒක ඇඩ්වාන්ටේජ් එකක් ගන්න ඕන නිසා තමයි D4 ප්ලේ කරන්නේ. ඒකට හේතුව තමයි දැන් මෙතනදී අපි හිතන්නකෝ E5 වල ඉන්න නයිට් කොහොමත් එයා පින්නලා ඉන්නේ. එයා මූව් කරන්න බෑ. තේරුණාද? එයා මූව් කරන්න බෑ. හදිස්සියත් අපි දැන් රුක්ක ප්ලේ කරලා ඉවරලා ඉතින් චෙක් දුන්නා නම් ඊට පස්සේ ඒක අපිට අර අපි ගන්න ඇඩ්වාන්ටේජ් එක ඒ තරමට ගන්න බැරි වෙනවා. දැන් මෙතනදී හිතන්නකෝ එහෙම චෙක් එක දෙන්න නැතුව ඊළඟ මූව් එකේදී E5 වලට අපි පෝන් එකෙන් චෙක් කරලා නයිට් කට් කරගෙන ඒවත් අපිට ආයෙ පාරක් ඇටැක් එකක් දෙන්න බල ඊළඟ නයිට් එකත් යන්න. තේරුණාද? හරි. දැන් මේ වෙලාවේදී යාට ඕනනම් පුළුවන් නයිට් මූව් කරන්න බෑ කොහොමත්. එයාට පුළුවන් ඕන නම් අපි බිෂොප්ට ඇටැක් කරන්න. හරිද? ඒ වෙලාවට අපි කරන්නේ කට් කරනවා ආයෙ පාරක් අපි මේ තර්ජනය දෙනවා නයිට් කපනවා කියන. ඒත් එක්ක මෙතන තියෙන තව දෙයක් ඩිස්කවර් ඇටැක් එක උතර හැංගිලා තියෙනවා. තේරුණාද? ඒ කියන්නේ ඒ හේතු දෙකම නිසා තමයි අපි එතෙන්දී රුක් ගෙන් නයිට් කපන්න නැතුව පෝන් මූව් කරන්නේ. තේරුණාද? හරි. දැන් එයාට ඕන නම් අපේ බිෂප් කපා ගන්න පුළුවන්. එයාට ඩිස්කවර් ඇටැක් එකට කරන්න දෙයක්වත් නැහැ කොහොමද? බිෂප් කපුවත් අපි නයිට් කරනවා. චෙක්. එයාට කරන්න පුළුවන් ඕන වගේ මූව් එකක් කරනවා. අපි රුක් ගෙන් බිෂප් කපලා තව චෙක් එකක් දෙනවා. එයාට මේ පැත්තට යන්න පුළුවන්. දැන් මෙතනදී මෙතනින් එහාට ගේම් එක තනිකරම වයිට් ගේ පැත්තට ඇවිල්ලා තියෙන්නේ. දැන් අදින්න පුළුවන් ගොඩක් ක්‍රම තියෙනවා. ඇත්තටම මම මේ ට්‍රැප්ස් ගැන කතා කරනකොට මේ එක ස්ටෙප් එකේදී එක මූව් එකේදී ඔයාලට හිතනවා තව දේවල් වෙන්න පුළුවන් නේද කියලා. ඔව් තව දේවල් වෙන්න පුළුවන්. පොසිබිලිටි එක ගොඩක් වැඩි දෙයක්. නැත්නම් ගොඩක් කතා කරන්නේ මූව්ස් අතරින්
ඒත් එක්කම මේ වෙලාව ප්‍රශ්නයකුත් තියෙනවා. ඇත්තටම අපිට දැන් ඔය හැම මූව් එකක්ම පොඩි වීඩියෝ එකේ කතා කරන්න අමාරුයි. ඒවට ලොකු වෙලාවක් යනවා. අපි සාමාන්‍ය පහසු මූව් එකක් ගමු. දැන් ඔය ත්‍රින් ගත්තොත් එහෙම ත්‍රින් එහාට බ්ලැක් මොකද කරන්නේ? බ්ලැක්ට පුළුවන් මොන්නන්නයි කින්න මූව් කරන්න පුළුවන්. අපි මේ වෙලාවේදී මෙන්න මේ වගේ මූව් එකක් කරනවා. හරි. මෙතනදී යාට බිෂප් එක කපන්න පුළුවන්. අපි චෙක් එකක් දෙනවා. මෙහෙට එන්න පුළුවන්. හරිද? ඔක තමයි අපේ පළවෙනි ට්‍රැප් එක. තේරුණාද? හරි. අපි දැන් යමු දෙවෙනි ට්‍රැප් එකට. මේක යන්නේ මෝර්ෆ් ඩිෆෙන්ස් එකේ. හරිද? මෝර්ෆ් ඩිෆෙන්ස් එකේදී ඇත්තටම මෙතනදී පොඩි දෙයක් වෙනවා වයිට් පොඩි අමාරුක වෙලා ඇත්තටම කිව්වා. විෂෝ සාමාන්‍ය විදිහට A4 වලට එනවා. එතකොට දැන් මෙන්න මේක තමයි මූව් එක. මේ ගේම් එකේ තියෙන මූව් එක ඕක. D6 ප්ලේ කරනවා බ්ලැක්. D6 ප්ලේ කරාට පස්සේ දැන් වයිට් කල්පනා කරනවා දැන් අපිට පුළුවන් D4 ප්ලේ කරන්න. ඔව් පුළුවන් තමයි. ප්ලේ කරොත් වෙන දේ බලන්නකො. හරි. ඊට පස්සේ මෙයා මොකද කරන්නේ? ඔය විදිහට ඇටැක් කරනවා බිෂප්. ඒතකොට බිෂප් ඇටැක් එක නිසා පිටිපස්සට යනවා. තේරුණාද? දැන් මේ වෙලාවේ බ්ලැක් කරන වැඩේ බ්ලැක් මෙන්න මේ විදිහට එයාගේ නයිට් ගෙන් මෙතන ඉන්න D4 පෝර්න කපනවා. හරිද? එයා මේ පැත්තට කපනවා. හරිද? ඊට පස්සේ ඔහොම එක්ස්චේන්ජ් වෙනවා. තේරුණාද? දැන් යනවා මේ ෆෝන් එකත් කට් කරන්න පුළුවන්. හරි? දැන් තමයි ගේම් එකේ හොඳම තැනට එන්නේ. හරි. දැන් මේ ෆෝන් C5 වලට ඇවිල්ලා queenට attack එකක් දෙනවා. ඒතර queenට මොකද කරන්න පුළුවන්? queenට උතන ඉන්න බෑනේ. දැන් තේරෙලා ඔය මූව එක ඇද්ද ගමන් තේරෙනවා බිෂප් ට්‍රැප් වෙනවා. ඒක කරන්න දෙයක් නැහැ. එයා ඒ නිසා ඒ වෙලාවෙත් කමක් නැහැ. අනිත් පැත්තේ රූප ගන්නවා කියන අදහසෙන් එයා ඉස්සරහට යනවා. තේරුණාද? මෙතනදී තව ප්‍රශ්නයක් තියෙනවා. දැන් සාමාන්‍ය අපි වගේ ට්‍රැප් එකට හොරාම අපිට කරන්න පුළුවන් දේවල් කිහිපයක් දෙනවා. එකක් තමයි අපේ පැත්තටම ආයි මූව එකක් ගන්න ඕන නිසා අපි චෙක් එකක් දෙන්න බලනවා. ඉමීඩියට් චෙක් එකකට යන්න විදිහකුත් නැහැ. දැන් මෙතන queenට මොකද D6 වල ඉන්න ෆෝන් නිසා. D6 වල ඉන්න ෆෝන් හිටියේ නැත්නම් එයාට පඩගාලා චෙක් එකක් දෙන්න තිබ්බා. චෙක් එකක් දීලා හරි අපේ පැත්තට මූව එකක් තව එකක් ගත්තා නම් එයාට මෙතනින් බේරෙන්න තිබ්බා. තේරුණාද? ඒ කියන්නේ දැන් C2 වල ඉන්න ෆෝන් හිටියේ නැත්නම් එයා එක මූව එකක් හරි ඇදගෙන තිබ්බා නම් ඊළඟට අර මේ C4 වලට බ්ලැක් ෆෝන් ආපු හැටි එයාට බේරලා යන්න තිබ්බා. දැන් මේක බේරලා යන්න විදිහකුත් නැහැ. එක මූව එකක් මදි වෙලා ඉන්නේ. තේරුණාද? ඒක තමයි මූව එකක වටිනාකම. තේරුණාද? හරි. එතකොට දැන් මෙතෙන්දී යා මොකද්ද කරන්නේ? බිෂප් මූව් කරනවා. ඔන්න ඔය විදිහට බිෂප් මූව් කරනවා. එතකොට queen කොහොමද තර්ජනයක් තියෙනවා. අනිත් එක රුක්ව කපන්න විදිහකුත් නැහැ. එහෙම වුණොත් queen ගෙන් කැපෙනවා. ඒක නිසා යා ආයි චෙක් එකක් දෙනවා ඉස්සරහට ගිහිල්ලා. ඒ වෙලාවට බිෂප් දානවා. හරිද? හරිද? ඊට පස්සේ queen ට පිටිපස්සට එන්න වෙනවා. දැන් ඔන්න ෆෝන් මූව් කරනවා C4 වලට. ඒත් එක්ක මෙයාගේ බිෂප් ට්‍රැප් වෙලා ඉන්නේ. තේරුණාද? ඕක තමයි අපේ දෙවෙනි ට්‍රැප් එක. ඉතින් වීඩියෝ එක ගොඩක් තික් වෙන නිසා මම මෙතනින් නවත්තනවා. ඔයාලට පොඩි හෝම්වර්ක් එකක් තියෙනවා. මොකක්ද දන්නවද? හරි. මම පළවෙනියටම කියලා දුන්න ට්‍රැප් එක මතකනේ. ඒ ට්‍රැප් එකේ මම කතා කරපු නැති දේවල් ටිකක් තියෙනවා. හරිද? ඒ දේවල් තමයි දැන් අපි මේ ට්‍රැප් එකට යමු ආයි පාරක්. හරි. දැන් ওই වෙලාවේදී එකක් තමයි යාට මම කතා කරා ෆෝන් දාන්න පුළුවන් කියලා. ෆෝන් දැම්මට පස්සේ අපි දැන් අපේ ෆෝන් මූව් කරලා ඉවල යාට තර්ජනයක් වුණානේ. හරි. එතකොට යාට පුළුවන් පිටිපස්සට යන්න. ඔතනට යන එක නේ මම කතා කරේ. ඔයාට ඕන නම් දැන් බලන්න පුළුවන්. අනිත් පැත්තට ගියොත් මොකද්ද වෙන්නේ කියන එක. තේරුණාද? ඉතින් ඕක තමයි ඔයාලට හම්බෙන හෝම්වර්ක් එක. මේ විදිහට මේකේ තව තියෙනවා තැන්. ඒ තැන් කිහිපයක් තියෙනවා. ඒ තැන් වලදී කරන්න පුළුවන් වෙනස් දේවල් තියෙන්න පුළුවන්. ඒ දේවල් අත්හදා බලන්න. ඒවා බෝඩ් එක අරගෙන දෙපැත්තම Tamanට ප්ලේ කරන්න පුළුවන්. එහෙන් ප්ලේ කරලා බලන්න මේ මම කතා කරපු ට්‍රැප්ස් දෙකේ තව මම අත්හැරපු තැන් කිහිපයක් තියෙනවා. ඒ තැන් වලදී ඇත්තටම මෙතන white තමයි ලොකු වාසියක් තියෙන්නේ. black කරපු වැඩේ වැරදි මූව් එකක් තමයි යා ප්ලේ කරලා තියෙන්නේ. ඒකෙන් කිසිම ඇඩ්වාන්ටේජ් එකක් හම්බෙන්නේ නැහැ blackට. blackට කොහොම වුණත් අර ඒ කියන්නේ එයාට වෙන්න පුළුවන් හානිය අඩු වැඩි කරගන්න පුළුවන්. ඒත් එයාට අවාසියක් වෙන්නේ. එහෙමනම් අදට අපි වීඩියෝ එක නවත්තනවා මෙතනින්. ඔයාලා හැමෝටම ජය වේවා. මම ඉෂා.